ආයිබෝවන් අද අපි ගැඹුරින් විමසා බලන්නයි යන්නේ මේ දේශපාලන ක්ෂේත්‍රයේ දැන් මතුවලා තියෙන අලුත් තත්ත්වයක් ගැන. ඒ කියන්නේ අග්‍රාමාත්‍යාචාර්ය හරිනි අමරසූරිය මහත්මියට විරුද්ධව. අර විශ්වාසභංග යෝජනාවක් ගේන්න වගේ කතාවක් යනව නේද විපක්ෂය ඇතුලේ. ඔව් ඒ ගැන තමයි මේ කතා බහ. මේක මුලින්ම වාර්තා වෙන්නේ දිවයින ඉරිදා සංග්‍රහය පත්තරේ නේද? සමගි ජනබල වේගේ කවුද ජ්‍යෙෂ්ඨයෙක් කියලා වගේ තමයි ඒකෙ තිබ්දේ. ඔව් ඒක තමයි මුලින්ම ගියේ. ඉතින් මේ කතා බහට පාදක වෙලා තියෙන චෝදනාවක්. චෝදනාවක් මොකද්ද? ඒ තමයි අර ගිය පාර පළාත් පාලන මැතිවරණයේදී ප්‍රචාරක වැඩ ඉවර වුණාට පස්සේ තියෙනවනේ අර නිහඬ කාල සීමාව කියලා. ඔව් ඡන්දෙට කලින් දවස් ටික. හරි. අන්න ඒ කාලෙදිත් ප්‍රචාරක වැඩ දිගටම කරන්න කියලා අගමැතිවරිය එලාගේ පාක්ෂිකයන්ට ප්‍රසිද්ධිය කියවුවා කියන එක. එතනදී තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒක මැතිවරණ නීති කඩකිරීමක්ද කියන එක ගැන. ඔව් විපක්ෂයේ මතය වෙලා තියෙන්නේ නම් මේ ප්‍රකාශය ඒකෙන් මැතිවරණ නීතිය පැහැදිලිවම කැඩිලා තියෙනවා කියන එක. ඒ විතරක් නෙවෙයි රටේ අගමැතිවරියම මෙහෙම කරන එක අනාගතයට හරිම නරක ආදර්ශය කියලා තියාලා කියනවා. ඉතින් අර මූලාශ්‍රය ඒ කියන්නේ දිවයින පත්තරේ සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් උපුටලා දාපු එකක් කියන එකත් ඒ સંદર્ભයත් අපි මතක තියාගන්න ඕන. ඒක ඇත්ත. ඒත් මේ චෝදනාව බැලු බැලමට බරපතලයි වගේ පෙනුනට මේක නීතියේ නොප්පු කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක අර දේශපාලන වාසියට කරන අර්ථකථනයක් වෙන්න බැරිද? මොකද අර නිහඬ කාලේ නීති කියන ඒවත් ටිකක් සංකීර්ණේ නේද? ඒක තමයි මෙතන තියෙන අමාරුම දේ. යම් ප්‍රකාශයක් නීතිය කැඩීමක්ද නැද්ද කියන එක සමහර වෙලාවට අර්ථකථනය අනුව තීරණය වෙන්න පුළුවන්. අනිත් එක තමයි චේතනාව. ඒක ඔප්පු කරන එකත් ලේසි නෑ. එතකොට මේ විශ්වාසභංග කතාව ඒක දැන් ස්ථිර දෙයක්ද? නෑ දැනට තියෙන තොරතුරු අනුව නම් මේක තාම විපක්ෂයේ ඇතුලේ කතා බහක් විතරයි. එහෙමද? ඔව්. නිල තීරණයක් අරගෙන නෑ. කියන්නේ විපක්ෂය අනිත් පක්ෂ එක්කත් කතා කරන්න ඕනලු. විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ മന്ത്രി කණ්ඩායම එකතු වෙලා මේ ගැන හොඳටම කතා කරන්න ඕන කියන අදහස තමයිලු තියෙන්නේ. එහෙමනම් මේක තාම ඇතුලේ කතා වෙන දෙයක් නම් මේ පත්තරේ වාර්තාව මේ වෙලාවෙම එළියට එන්නේයි. මොකක් හරි දේශපාලන වමනාවක් තියෙන්න පුළුවන්ද සමහර විට අගමැතිවරයට නැත්නම් ආණ්ඩුවට පොඩි පීඩනයක් දෙන්න වගේ. ඒකට වෙන්න පුළුවන්. බැරි නෑ. දේශපාලනයේදී ওই වගේ දේවල් වෙනවා. තොරතුරු එළියට එන වෙලාව ඒ කියන්නේ ටයිමින්ග් එකත් හරි වැදගත්. මොකද විශ්වාසභංගයක් කියන්නේ පාර්ලිමේන්තුවේ ගන්න පුළුවන් බරපතලම ක්‍රියාමාර්ගයක් නේ. ඇත්ත. ඒක දිනුවත් පෙරදුනත් ආණ්ඩුවේ ස්ථාවරත්වයට, පාර්ලිමේන්තුවේ බලතුලනයට, මහජන මතයට මේ හැම දෙයකටම බලපන්න පුළුවන්. ඔව්. ඉතින් එහෙම යෝජනාවක් ගෙන්න කලින් විපක්ෂත් ගොඩක් දේවල් බලනවා ඇති. මේක විශේෂයෙන්ම මේක නිකන් චෝදනාවක් මත පදනම් වෙන නිසා ඒකේ දේශපාලන ප්‍රතිවිපාක ඒ කියන්නේ ජනාවොත් මොකද වෙන්නේ කියන එකත් එයාලා බලනවා ඇති. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් මේ වෙද්දී අපි දන්න දේවල් තමයි අගමැතිවරියට විරුද්ධව චෝදනාවක් තියෙනවා මැතිවරණ නීති කඩකිරීමක් ගැන. ඒක පදනම් කරගෙන විශ්වාසභංගයක් ගැන විපක්ෂය ඇතුලේ කතාවක් යනවා. හැබැයි තවම තීරණයක් නැහැ. ඔව්. මේ ආරංචිය එළියට ඇවිත් තියෙන්නේ පත්‍රයක වාර්තාවකින්. හරියටම හරි. ඒක තමයි තත්ත්වය. අගමැතිවරිය අර නිහඬ කාල සීමාව උල්ලංඝනය කළා කියන චෝදනාව තමයි මේකට මූල. ඒක නිසා තමයි විශ්වාසභංගයක් ගැන මේ අභ්‍යන්තර කතාබහ ඇති වෙලා තියෙන්නේ. මෙතනදී අත්‍තරම වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. මොකක්ද ඒ තමයි මේ වගේ චෝදනාවක් මත විතරක් පදනම් වෙලා විශ්වාසභංගයක් වගේ දේශපාලනිකව ලොකු පියවරකට යන්නේකේ වාසිය මොනවද කියන එක. ඒක කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන එක. ඒක හිතන්න ඕන කාරණයක් තමයි. එතකොට අවසාන වශයෙන් මේ ගැන හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් මේ සිද්ධියන් එහාට ගිහින් බැලුවොත් මේකෙන් අපිට තව දෙයක් මතක් කරනෝ නේද? ඒ කියන්නේ මැතිවරණ නීති රීතිවල වැදගත්කම විශේෂයෙන්ම අර නිහඬ කාලය වගේ හරිම සංවේදී කාල පරිච්ඡේදවලදී. දේශපාලනඥයින් මේ නීති කොයිතරම් දුරට පිළිපදින්න ඕනද ගරු කරන්න ඕනද කියන එක නීතිය අකුරතම වැඩ කරනවද එහෙම නැත්නම් අර දේශපාලන වාසියට නීති හිඩැස් හොයනවද කියන කාරණය ගැනත් මේක අපිට ආයෙත් හිතන්න පොළඹවනෝ නේද? ඒක නම් ඇත්ත. ඒ ගැන හිතන්න ඕන.